නැවත ගොඩනගමින් ඉන්න බහුතර ව්‍යාපාරිකයන්ගෙන් ඇහුවොත් විවසායකයන්ගෙන් ඇහුවොත් ඔවුන්ගේ වර්තමානයේ දැන් ඉලක්ක මොනවද කියලා බොහෝ විට පිළිතුරු වන්නේ නැති වුණු ව්‍යාපාරික ජීවිතයේ නැවත අත්පත් කරගන්න ඔවුන්ගේ ආදායම හිටපු ඔවුන්ගේ කණ්ඩායම තිබුණු ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එක නැවත ලබා ගැනීම දේ. ඔයාටත් හිතෙන්නේ එහෙමනම් මම කැමති ඉලක්ක වලට අභියෝග කරන්න. ඒක වැරදි නිසා නෙමෙයි. It's too small for you now. අසාර්ථක වෙලා නැවත ගොඩනගපු අය ආපහු ගියේ කලින් හිටපු තැනට නෙමෙයි. ඔවුන් ගියේ කවදාවත් ළඟාවීමට හැකියාවක් නොතිබුණු ඉතාමත් ඉහළ තැනකට. ඒ තමයි අසාර්ථකත්වයේ විසින් ඔවුන්ට ගොඩනගා දුන්නේ ජයග්‍රහණය. ඔයා නැවත ගොඩනගන්නේ ඔයාට නැති වුණු දේ නෙවෙයි. ඔයා ගොඩනගන්නේ ඒ කඩා වැටීම් ඔයා තුල ගොඩනගපු දේ. ඒක ඔයාගේ පළවෙනි උත්සාහයෙන් කවදාකවත් ළඟා විය නොහැකි සාර්ථකත්වයක්. ඕනෑම ශාස්ත්‍රයක ඉහළට තලයට යන අයට දැනෙන දෙයක් තියෙනවා. ඔවුන්ට දැනෙනවා ඒ තැන ඔවුන්ට අයිති බව. ඒ තැන ඔවුන් වෙනුවෙන් නිර්මාණය වුණු එකක් බව. ලෝකයේම ඔවුන් එතනට එනකම් බලන් හිටිය වගේ නැහැ. තවදුරටත් ඔවුන් සහ ඔවුන් කරන දේ අතර පරතරයක් එහෙම නැත්නම් ગેප් එකක් නැහැ. ඔවුන් සහ ඔවුන්ගේ ව්‍යාපාරිකයන් දෙකක් නෙමෙයි එකක්.